ඔයාගේ ෆෝන් එකේ හැමතිස්සෙම ස්ටෝරේජ් ෆුල් කියලා වැටෙනවද? සමහර වෙලාවට ෆොටෝස් ටිකක් ගන්න බෑ, වීඩියෝ එකක් ගන්න බෑ, ස්ටෝරේජ් ෆුල් කියනවා. මොනවා අයින් කරත් ටික දවසකින් ආයෙත් ඉඩ නැති වෙනවා. ඔයත් මේ වෙලාවට කරන්නේ ඔයාගේ වටිනා වීඩියෝස්, ෆොටෝස් ඩිලීට් කරන එක. එහෙම නේද? හැබැයි අද මම කියලා දෙනවා කිසිම ඇප් එකක් ෆොටෝ එකක් අයින් කරන්නේ නැතුව ඉඩ හදාගන්න ක්‍රම 3ක්. වීඩියෝ එක මගදී ස්කිප් නොකර ඉවර වෙනකන් දිගටම බලන්න කියලා වීඩියෝ එක පටන් ගන්නත් කලින්ම මම ඔයාට ආදරයෙන් මතක් කරනවා. මුලින්ම අපි බලමු ෆෝන් එකේ අනවශ්‍ය විදියට ඉඩ ගන්න කැෂ් ෆයිල් අයින් කරන්න කොහොමද කියලා. ඔයාගේ ෆෝන් එකේ සෙටින් වලට යන්න. ගිහින් ඇප් සිලෙක්ට් කරන්න. මෙතනදී ඔයා වැඩියෙන්ම පාවිච්චි කරන Facebook, TikTok වගේ ඇප් වලට ගිහිල්ලා clear cache කියන එක ක්ලික් කරන්න. මේක තියෙන්නේ ෆෝන් එකේ පහළ දකුණු පැත්තේ. එතන clear data කියලා තිබුණත් ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට ඔප්ෂන් දෙකක් පෙන්නනවා. manage space, clear cache කියලා. එතනදී clear cache දෙන්න. මතක තියාගන්න clear data නෙමෙයි clear cache. මේකෙදි ඔයාගේ ෆෝන් එකේ තියෙන කිසිම දෙයක් නැකෙන්නේ නැහැ. මෙහෙම කරාම ෆෝන් එකේ වැඩි ස්පේස් එකක් හදාගන්න පුළුවන්. මෙතන පහළින් ඔයාගේ ඇප් ඔක්කොම පෙන්නනවානේ. ඉතින් ඒ හැම ඇප් එකකටම ගිහින් මේ දේ කරලා බලන්න. හරි. අපි බලමු දෙවෙනියට මොකද කරන්න පුළුවන් කියලා. ඊට කලින් අපිව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා. දෙවෙනියට කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ WhatsApp වලට ගිහින් ස්පේස් ෆ්‍රී කරගන්න එක. WhatsApp ඕපන් කරාම දකුණු පැත්තේ උඩ ටික් 3ක් තියෙන්නේ. ඒක ක්ලික් කරන්න. දැන් සෙටින් වලට යන්න. දැන් ඔයාට පේනව නේද storage and data කියලා තියෙනවා. ඒක සිලෙක්ට් කරන්න. දැන් manage storage වලට යන්න. මෙතනදී ඔයාලට පේනවා ඇති මෙගාබයිට් 5ට වඩා වැඩි ෆයිල් මොනවද කියලා. ගොඩාක් වෙලාවට WhatsApp group වලින් එන දේවල්, ඔයාලා එක එක දේවල් වල prices ඇහුවම ඒ වගේ දිවෙන photos වගේ අනවශ්‍ය දේවල් තමයි මෙතන තියෙන්නේ. මේවට all select දීලා delete කරගන්න. ඊට අමතරව chat list එකත් බලලා ඒ වගේ තියෙන දේවලුත් delete කරගන්න. මෙහෙම කළාම ඔයාගේ ෆෝන් එකේ හොඳ ස්පේස් එකක් ඔයාට බලා ගන්න පුළුවන්. එතකොට තුන්වෙනි එක මොකද්ද? බලන්න ඔයාගේ ෆෝන් එකෙත් මෙන්න මේ වගේ ෆයිල් මැනේජර් කියලා එකක් තියෙනවා. ඒකට ගිහින් බලන්න එතන APKs කියලා තියෙනවා. එහෙම නැත්නම් උඩ සර්ච් වලට ගිහින් APK කියලා ටයිප් කරලා සර්ච් කරගන්න. ඔන්න ඉතින් දැන් මෙතන තමයි ඔයා කලින් ඉන්ස්ටෝල් කරපු ඇප් වල setup ෆයිල් ටික තියෙන්නේ. ඒකත් සිලෙක්ට් කරලා delete කරගන්න. මේ පියවර ටික හරියටම කළොත් ෆෝන් එකේ අලුතින් ලොකු ඉඩක් ලැබෙනවා වගේම ස්ලෝ වෙලා තියෙන ගතියක් නැති වෙලා යනවා. වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. තව වටිනා වීඩියෝ බලන්න BoldOnLK මගේ channel එක subscribe කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාට සුබ දවසක්. ජය වේවා.